අද නම් හොඳට අවුව තියෙනවා. මගේ ඇඳුම් ටික වේද ගන්න පුළුවන්. දැන් දවල් වුණා. මගේ අලුත් චීත්තේ සායම් පිච්චේද දන්නේ නැහැ. දැන් වේලුණ ඇති. ගෙට ගන්න ඕන. කෝ මේ මගේ අලුත් චීත්තේ. හුළඟට ගියාවත්ද? මොනවද රුහාමිනේ කලබලෙන් හොයන්නේ? අනේ මේ බලන්නකෝ රුහාමිනේ. මං මහපු අලුත්ම චීත්තේ. වේලෙන්න කියලා අවුවට දැම්මා. දැන් බලද්දි නෑනේ. මට අලුත් ඇඳුමකට තියෙන්නෙත් ඒක විතරයි. හෙට මට ගමනක් යන්නත් තියෙනවා. කලබල වෙන්න එපා රුහාමිනේ. අපි තව ටිකක් බලමු. හිතන්නේ හුළඟට යන්න ඇති. ඌරුහාමිනේ ඉලුහාමිනේ දෙන්නම එකතු වෙලා චීත්තේ හෙව්වත් චීත්තේ කොහේවත්ම තිබුණේ නැහැ. ඉතින් ඌරුහාමිනේගේ ඇඳුම හොයාගන්නත් බැරි වුණා. ඌරුහාමිනේ තීරණය කළා එයාගේ යාළුවන්ගෙන් උදව් ඉල්ලගන්න. මුලින් මෙයා ගියා රතු කිකිලිගේ ගෙදරට. රතු කිකිලි. අනේ මගේ අලුත්ම චීත්තේ නැති වෙලා. සුදු රතු මල් තියෙන චීත්තයක්. ඔයා දැක්කද කොහේ හරි තියෙනවා? මම නම් දැක්කේ නෑ ඌරුහාමිනේ. බලමු හාමිගෙන්වත් අහලා. හොඳයි ඌරුහාමිනේ. ඉතින් ඌරුහාමිනේ ගොඩාක් දුකින් හාමිනේගේ ගෙදරටත් ගියා. හාමිනේත් ඌරුහාමිනේගේ අලුත් ලස්සන චීත්තේ දැකලා තිබුණේ නැහැ. ඉතින් අපේ ඌරුහාමිනේ දන්න කියන හැමෝගෙන්ම ඇහුවත් කවුරුවත්ම දැකලා තිබුණේ නැහැ. දැන් අහන්න තියෙන්නේ ඉත්තෑ හාමිනේගෙන් තමයි. අනේ ඉත්තෑ හාමිනේ මගේ අලුත් චීත්තේ නැති වෙලා හැමතැනම බැලුවා. රතු සුදු මල් චීත්තයක්. ඔයා දැක්කේවත් නැද්ද? ඔව්නේ නම් මන් දැක්කා. රතු මල් තියෙන චීත්තයක් නේ. අනේ ඒ කොහෙද ඉත්තෑ හාමිනේ? මං පොලට ගිහින් එද්දි දැක්කේ ගඟ ගාව තියෙන අඹ ගහ උඩ තිබ්බා. අඹ ගහ උඩ? එහෙමද? එහෙනම් මං දැම්ම යනවා ඉත්තෑ හාමිනේ. ඌරුහාමිනේ ඉක්මනටම ගියා ගඟ ගාව තිබුණ අඹ ගහ ගාවට. ගහ උඩ බලපු ඌරුහාමිනේ දැක්කා එයාගේ චීත්තේ අඹ ගහ උඩ තියෙනවා. ඒ වුණත් චීත්තෙට වෙලා තියෙන දේ දැක්කම ඌරුහාමිනේගේ දුක නැති වුණා. ඌරුහාමිනේගේ චීත්තේ කොහොම හරි වඳුරු බබාලට හම්බ වෙලා. ඉතින් වඳුරු බබාලා චීත්තෙන් ඔන්චිල්ලාවක් හදලා ඔන්චිලි පදිනවා. අනේ ඉතින් මං කොහොමද මගේ චීත්තේ ඉල්ලගන්නේ? වඳුරු බබාලා ආසාවෙන් සෙල්ලම් කරනවා. මට ඕන නම් හෙට ගමන යන්න වෙන කාගෙන් හරි චීත්තයක් ඉල්ලගන්න බැయ్య. පුංචි බබාලා සෙල්ලම් කරපුවාවේ. චීත්තේ නැතිව දුකින් හිටපු ඌරුහාමිනේට වඳුරු බබාලා චීත්තෙන් ඔන්චිල්ලාවක් හදලා සෙල්ලම් කරනවා දැකලා එයාගේ දුක නැති වුණා. එයා ආපහු සතුටින් ගෙදර ගියා.